ඉතින් ආයිබෝවන් දුවේ පුතේ දැනුමයි පුංචලාගේ නාලිකාවට පුතාලා දුවලා ඉතාම ආදරයෙන් හා ගෞරවයෙන් මේ මොහොතේ පිළිගන්නවා අපි දුවේ පුතේ. අද අපි දුවලා පුතාලට කියා දෙන්නේ බුද්ධ ධර්මය දෙවෙනි ශ්‍රේණියේ 8 වෙනි පාඩමයි. මට්ට කුණ්ඩලී දුවේ පුතේ. ඉතින් දුවේ පුතේ පුතාලා අහලා ඇති වර්තමානයේ වැඩිහිටියෝ කියනවා අරයා මට්ට කුණ්ඩලී වගේ නැත්නම් අදින පුබ්බක වගේ කියලා කතාවක්. ඉතින් බොහෝ විට මේ කතාව සමාජයේ පට වැදලා තියෙන්නේ තාම මසුරු නැත්නම් ලෝභී පුද්ගලයන් සඳහා දුවේ පුතේ. අපි ධනය මිලමුදල් උපයනවා. ඉතින් අපි උපයන ධනය මිලමුදල් පින්දහම් කරන්න, යුතුයකම් කරන්න, සමාජයේ වගකීම් කරන්න, වගේම දුදරුවන්ගේ දෙමාපියන්ගේ ඕන එපාකම් සපුරන්න, විපහදම් කරන්නට ඕන දුවේ පුතේ. අපි එසේ විපහදම් නොකර එම මුදල් අපි පරිභෝජනය කරන්නේ නැත්නම් අන් අයට පරිභෝජනය කරන්න දෙන්නේ නැත්නම් පින්දහම් කරන්නේ නැත්නම් අන්න එවැනි අයට කියනවා අදින්න පුබ්බක කියන නම සමාජයේ පටවැදලා තියෙන කතාවක්. ඉතින් පුතාලට මේ කතාව මනාව වැටහෙවි. මෙම කතාව අපි සමග බෙදාගෙන කතාවට සවන් දීලා එහි අර්ථය වටහා ගත්තට පස්සේ මේ පුතේ එහෙනම් බලමු මේ කතාව මොකද්ද කියලා. අදින්න පුබ්බක සිටි සවැත් නුවර ඔහු ධනවත් බමුණෙක්. ඒත් හරිම ලෝභයි. ඔහුට පුතෙක් හිටියා. පුතේ අදින්න පුබ්බක කියලා සිටුවරෙක් හිටියා සවැත් නුවර. වගේම ඔහු ලෝභ කෙනෙක්. ඔහුට පුතෙක් හිටියා. පියා විසින් රත්තරන් කෑලි දෙකක් තලා පුතාගේ කන් වල පැලඳුවා. ඒවා කිසිම හැඩයක් නැති ආභරණ. ඒ නිසා පුතා මට්ට කුණ්ඩලී නමින් ප්‍රසිද්ධ වුණා. ඉතින් අපි දන්නවා ඒ කාලෙදී රජවරු සිටුවරු ගැහැණු ළමයි වගේම පිරිමි අයගේ කන් වල ආභරණ පළඳන රටාවක් තිබුණා දුවේ පුතේ. ඉතින් මේ විදිහට අර තාත්තා කිරුවේ පුතාගේ කන් වල රත්තරන් ආභරණ ගන්නට ලෝභකමේ රන් කෑලි දෙකක් කරලා අනේ රන් කෑලි දෙක පුතාගේ අනේ පළඳපු එක. එසා ඔහු පුතා මට්ට කුණ්ඩලී මට්ට එන තලලා කුණ්ඩලී කියන්නේ ආභරණ තලලද ආභරණ කියන නමින් මෙයා ප්‍රසිද්ධ වුණා. සිටුතුමාගේ පුතා පියාගේ ලෝභීකම නිසාම පුතාට සුදුසු ආහාර ලැබුණේ නැහැ. මට්ට කුණ්ඩලී ලෙඩ වුණා. මේ පුතාලට ළමයිට සුදුසු ආහාර පාන ලැබුණේ නැහැ. මේ පියාගේ තිබෙන ලෝභකම නිසා. විද මහතෙක් ගෙන්නවා පුතාට ප්‍රතිකාරයක් කළත් නැහැ. ඒ උන්ට පියාම ගස්වල කොළ පොතු තලා මට්ට කුණ්ඩලීට පෙව්වා. එයින් රෝගය තවත් දරුණු වුණා. ඉතින් මේ ළමයාට ආහාර පාන නිසා පාන් රෝගී වගේ රෝගයක් හැදුනා. ඉතින් ඒකට පියා බෙහෙත් ගන්න ගියෙත් නැහැ ලෝභීකම නිසා. ඔහු මොකද කළේ? ඔහු දන්නා අඳුරන ගස්කොළ පුතු තල්ලා පොඩි කරලා මේ ළමයාට පෙව්වා. එයින් මොකද උනේ? මේ රෝගේ තවත් දරුණු වුණා පුදුයි පුතේ. ඔබට පේනවා ඇති මේ මට්ට කුණ්ඩලී පුතයා අදී රෝගාතුරලා ඉන්නවා වගේ මම සලකනවා. මේ ඉන්නේ අදින්න පුබ්බක සිටුවරයා සල්ලි ගෙනමින් ඉන්නවා. රන් කහවණු ගෙනමින් ඉන්න අවස්ථාව තමයි. ඉන්නේ මේ තියෙන පුතේ පෙට්ටම කියන එක. ඉතින් මෙන්න මේ විදිහ තමයි චිත්‍රය තාම ලස්සනට දාලා තියෙන්නේ පුතේ. මරණසන්න වූ මට්ට කුණ්ඩලී ගෙයින් පිටේ තැබුවා. බලන්න මෙම පුද්ගලයා මොනතරම් සිපිට නැති දරුණු පුද්ගලයෙක්ද කියලා. ඉතින් මේ ලෙඩා බලන්න එන කට්ටිය දැක්කොත් මේ ගේ ඇතුලේ තිබෙන වස්තුව අකී කියන චේතනාවට ඕකෙරුවේ පුතාව ගිහින් තිබ්බා. අපි කියනවා පිලෙන් කියලා. පුතාලා හැලති ආලින්දේ නැත්තම් අපේ ගෙදර තියෙනවා ඉස්සරහා කොටසක් සෑම ගෙදරකම වැස්සට අවුවට පිළිබාණ්ඩ වෙන්න ගෙට ගිය ආරක්ෂාවට මේ අපි එකට කියනවා පිළ කියලා. මේ පිළෙන් ගිහින් පුතාව තිබ්බා.
මේ අදින්න පුබක සිටුවරයා බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් ලෝකෙට දෙස බැලුවා. බුදුරජාණන් වහන්සේට පෙවුනා උදේ පාන්දර අපි යනවා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකෙට දෙස බලනවා. ඒ බලනකොට උන්වහන්සේ දැක්කා මෙන්න මේ කාරණය. උන්වහන්සේට දෙමාපියන්ගේ පිහිටක් නැති අසරණ මට්ට කුණ්ඩලී දිවසින් පෙරුණා. මට්ට කුණ්ඩලීගේ නිවස ළඟට වැඩියා බුදුරස් විහිදෙව්වා. උන්වහන්සේ දෙපාන්දර ගියා මට්ට කුණ්ඩලීගේ නිවස ළඟට ගිහිල්ලා උන්වහන්සේ බුදුරස් විහිදෙව්වා. උන්වහන්සේගේ දක්ෂිණාශ්‍රී හස්තය දික් කරලා මට්ට කුණ්ඩලී හැරී බැලුවා. බුදුහාමුදුරන්ගේ ලස්සන දක සාදුකාර දුන්නා. ඉතින් මට්ට කුණ්ඩලී ප්‍රපේලවති වෙන මේ විදිහට එළිය පිළේ ඉනකොට මෙන්න මේ වගේ ආලෝකයක පිළට වැහිලා හිටියේ. තව ගේ පැත්ත බලන් හිටියේ. ඉබ්බිතියේ වැටුණු ආලෝකය නිසා ඔහු හැරලා බලපුවම ඔහු දැක්කා බුදුන් වහන්සේ ඔහු ඉදිරියේ පැන සිටිනවා. ඉතින් ඔහු බුදුන් වහන්සේ දැකලා සාදුකාර දීලා සිත ශ්‍රද්ධාවෙන් පුරවගත්තා. සතුටින් ඒ වෙලාවෙම ඔහු මරණයටපත් වුණා. මට්ට කුණ්ඩලී දෙව් පුතෙක් දිවි ලෝකේ බුදුනා. ඉතින් මේ පුතා ඉතින් සුතේලා ගිහිල්ලා මරලා ගිහිල්ලා දිවි ලෝකේ මට්ට කුණ්ඩලී දිවි පුතලා කියලා මෙයා පුදුනා. දිවි පුතේ බලන්න ලස්සන කතාවක්. ඉතින් මේ කතාවේ තව කොටසක් තියෙනවා පුතාලට. ඒ කොටස කරන අඩුයි අපි හින්දා ඒ කොටස පුතාලට පොඩ්ඩක් කෙටියෙන් කියලා දෙන්නම්. ඊට පස්සේ දුවේ පුතේ මේ පියාට දරුවාගේ දුක දැන පටන් ගත්තා. මරණයට පස්සේ ඉතින් ඔහුම අරන් ගිහලා පුතාව සෝහනක ආදාහනය කරනවා. සෝහනේ ආදාහනය කරුවට පස්සේ අපි දන්නවා බුදුදානය කරුවට පස්සේ එතන ගිහිල්ලා ඌ වැළපෙනවා. මේක දකිනවා මට්ට කුණ්ඩලී දිවි පුත්‍රයා. වෙලාවේ මොහුත් අර තමාගේ මට්ට කුණ්ඩලී දිවි පුත්‍රයාගේ වෙස්යෙන් ගිහිල්ලා ඒ මිනිවාලේ අනිත් පැත්තේ ඉඳගෙන මොහොත් තැවෙනවා. පස්සේ මේ දේවපුත්‍රයා අහනවා ඇයි ඔබ අඬන්නේ කියලා අදින්න පුබක සිටුවරයාගෙන්. අදින්න පුබක සිටුවරයා කියනවා මට ඔබ වගේ ලස්සන පුතෙක් හිටියා. එම පුතා මැරුණා. මම ඒකේ ශෝකයට අඬන්නේ කියලා. මට්ට කුණ්ඩලී අහනවා එලායෝ කියනකොට අදින්න පුබක සිටුවරයා මට්ට කුණ්ඩලීගෙන් අහනවා ඇයි ඔබ අඬන්නේ කියලා. ඊපස්සේ දිව්‍ය පුත්‍රයා කියනවා මට මේ ඈත මට රත්තරන් තියෙනවා රතයක් තියෙනවා. මේ රතේට අවශ්‍ය කරන රෝද දෙකක් නැහැ. මේ රෝද දෙකට ගැලපෙන්නේ අර ඈත පේන ඉර සහ හඳ කියලා කියනවා. අන්න ඒක මට ගන්න බැරි නිසා තමයි මම අඬන්නේ කියලා. ඊළාවේ අදින්න පුබක සිටුවරයාට සිනහ පහළ වෙනවා. සිනහ පහළ වෙලා ඔහු කියනවා ඔබ මොනතරම් මෝඩයේද ඔබ මොනතරම් බූරුවේද ගාලා මේ විදිහට දොස්පක කරනවා. ඔය ඉරහඳ බුරට කවදාවත් ගන්න හම්බෙන්නේ නැහැ කියලා. ඒ අවස්ථාවේදී මම මට්ට කුණ්ඩලී සිටුවරයා මේ දේවපුත්‍රයා කියනවා අදින්න පුබකට මම මෝඩයෙක් මම ප්‍රඥාවක් නැති කෙනෙක්. හැබැයි මම අඬන්නේ මම දොඩන්නේ වැළපෙන්නේ මේ ඇහැට පේන ඉර සහ හඳ ඉලලා. ඔබ අඬන්නේ ඔබට නොපෙනෙන ඔබට පේන්නේ නැති කෙනෙක් කියලා මේ විදිහට උඩ කිව්වා. පස්සේ ඔහුගේ අර ලෝභසිත පහළ වෙලා යනවා. ඊට පස්සේ ඔහු ඒ තමයි ඔබගේ පුතා තමයි මම මේ ඉඳලා ඉන්නේ. බුදුන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන ඇවිල්ලා මම ඒ වර්ණ මොහොතේදී උන්වහන්සේ මාදී පෙනී හිටියා කියලා ඔහු බුදුන් වහන්සේගේ අසීමිත වූ ගුණස්කන්ධය මිලයි පැහැදිලි කරනවා. ඊළාවේ අර අදින්න පුබක සිටුවරයාගේ ලෝභ චේතනාව ගිහිල්ලා ඔහු ඊටම හොඳ පුද්ගලෙක් බවට පත් වෙනවා කියලා මේ බණ පොතේ තියෙනවා. දුවේ පුතේ මේ කතාව ඉතින් ටික ඉතින් ඔබට පුළුවන් වැඩිහිටියන්ගෙන් මේ අසදන ගන්න. දුවේ පුතේ ඉතින් අදට කතාව පමණයි. දුර පුතාට අලුත් පාරමකින් හමු වෙනතුරු දැනුමයි පුචලාගේ නාලිකාවෙන් අපි ජය සතුට ප්‍රාර්ථනා කරනවා. දුවේ පුතේ ඉතින් බොහොම හොඳ ළමෙක් වෙන්න හොඳට ඉගෙන ගන්න දුවේ පුතේ. ඒ වගේම ගුණ ධර්ම සාර ධර්ම වලින් පෝෂණය වන්න වර්තමානයේ වනට අපේ බාල පරම්පරාවෙන් ඒවා ක්‍රමෙන්වත් වෙනවා. අම්මට අකිකරු වෙන එක තාත්තට අකිකරු වෙන එක වැඩිහිටියන්ට කරු නොකරන එක මේ වගේ දේවල් පුතේ පිරිහීමේ ලක්ෂණ කියලා බුද්ධ ආගමේ පරාභව සූත්‍රයේ තිබෙනවා. එහෙනම් කිසි විදිහකට ඔබට අම්මා බයින්න පුළුවන් තාත්තා බයින්න පුළුවන් ඔබට ආවාද කරන්න පුළුවන් ගුරුවරු. ඉතින් ඒ සියල්ලම කරන්නේ
ඔබේ යහපත උදෙසා බව තරයේ ඔබ හිතර ගන්න දුවේ පුතේ. ඉතින් ඉතාම කීකරු දක්ෂ අවංක කාල වේලට වැඩ කරන හොඳ කඩිසර දුවෙකු පුතෙකු වන්න ඉතින් දුවේ පුතේ. ඔබගේ දැනුමයයි සිතතුව ඔබ දැනුමෙන් මොනතරම් ඔබේ පන්තියේ පළවෙනි යවුනත් ඔබේ ආකල්ප නැත්තම් දුවේ පුතේ ඔබට ඔබේ අනාගතයේ සාර්ථක වීමට නැත්නම් යහපත් පුරුෂයෙකු වීමට හැකියාව ලැබෙන්නේ නැහැ කියන පණිවිඩය ඔබට ලබා දෙමින් අපි සමුගන්නවා. ඉතින් අදත් ඔබ අමතක කරන්නට එපා අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, යාළුවන්ට කියන්න දුවේ පුතේ. දැන් බොහොම ස්තුතියි අපි ගිහලා ඉන්නවා.